දවසේ පද 4 බලේ ඇති කලට නැති බව පෙනෙයි මොලේ. මොලේ ඇති කලට නැති බව පෙනෙයි බලේ. බලේ මිසක වෙන අරමුණු නොමැති කලේ පිලේ මුල් පුටුව ඌව ඇද වැටෙයි වලේ කියලා කියන්නේ. කරනවා අද දවසේ පද 4ට විදුර අබේනායක මෙන්න මෙහෙම ලියන. උන්නා පස් වරක් අගමැති පුටුව මත හෙන්ඩුව ගැන මිසක රට ගැන බැලුවේ නැත. රන්කඟ කතිර යයි පුරවැසියනගේ අත දුන් පහරටම අලියා බිම වැතිර ඇත. අද පත්තරවල කාටූන් පෙළ කවියකින් ආරම්භ කළා කවියකින් අවසන් කරමු. මේ විදුර අබේනායකගේ දවසේ පද 4. නව බලවේගයක් පිළිබඳ සිහින සොයා පාටලි නඩේ හෙළ උරුමේ අතර ගියා. සුදු සලු වෙස් මුහුණු ගලවා පසෙක තියා බලමුද සැරසෙන්නේ මොන නැටුමකටද කියා. හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. මොන නැටුමකටද මේ සූදානම් වෙන්නේ කියලා එළිවෙන ජාමේ බලමු. ලක්බිම මෞබිම පුවත්පත් වලින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සයිබර් අවකාශයේ ජයගත් යුගයේ ජනප්‍රියතම පුවත්පත් කාටුන කාව්‍ය විශේෂාංගය දවසේ පද 4 විදුර අබේනායකයන්ගේ පෑන් තුලින් ලියවුණු සීපද සමුදායේ උකහා පෙරාගත් පද 4 සංකලනය අටුවා ටීකා ටිප්පණි සමග පාඨක සෞර්ධ ප්‍රජාව වෙත පිදෙන විදුර අබේනායකයන්ගේ නවතම කාව්‍යාභිෂේකය දවසේ පද 4 සමාජයේ ප්‍රතිකඩ ඉදිරියටම තමයි මම උත්සාහ. මාතක ඔබට තේරෙයි. උතගත්තම. මේ පොතේ මොකක්ද අන්තර්ගත යන්නේ? ඉන්ටර්වියු. හඳුනන. අදහතර කියලා. අන්තරාය. ඒක ඇතුළේ තියෙනවා. සාරේ. ඇතුළේ තියෙන්නේ. විදුර අබේනායකගේ දවසේ පද 4. ඒත් එකම කියන්න ඕනේ විදුර අබේනායක කියලා කියන්නේ ප්‍රවීණ ලේඛකයෙක්, ගේපද රචකයෙක්, කවියෙක් වගේ මාධ්‍යවේදියෙක්. ඔහුගේ දවසේ පද 4 මේ පුවත්පත්වල පළවෙච්ච කාටුන් ටික එකට එකතු කරලා ඔන්න දවසේ පද 4 දොරට වටිනවා මේ 3 වෙනිදා. ඒකටත් ඔන්න අපි සිහිපත් කරනවා අරගෙන කියවන්න අනිවාර්යයෙන්ම ලස්සන දේවල් ටික. සවස 3ට මහජන පුස්තකාශ්‍රව නගාරයට ඔබ සැමට ආරාධනා කරනවා.